පින්තුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ සීල සම්පන්න වෙන්න මේ සීලයට කරන්න බැරි දෙයක් නැහැ. තථාගතයන් වහන්සේගේ දේශනාව මේ සීලයට කරන්න බැරි දෙයක් නැහැ. ඔබ අද අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කළොත් සිතට ගත්තොත් දිවි හිමියෙන් මම් පන්සල් කඩන්නේ. ඔබට පුළුවන්ද? පුළුවන් නම් සමාදන් වෙන්න. මේ මළුවේ වාඩි වෙන මොහොත වෙනකනුත් ඔබ අතින් සිද්ධ වෙච්ච පව් බොහොමයි. මම අතින් සිද්ධ වෙච්ච පව්ත් බොහොමයි. පින්නතුනි හරියටම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් කඩන්නේ නැහැ කියලා පොරොන්දු වුණොත් ප්‍රාණ පරිත්‍යාගයෙන් පන්සල් රකින්න පොරොන්දු වුණොත් මෙතෙක් කරපු සියලුම පව් පුච්චලා හොසි කරලා දානවා. ඒකයි සීලේ බලය. ඒක තථාගත දේශනාවේ එහෙම්මම සඳහන් කරන අට කතාවල් වල. කොල්ලන්න බැරි අකුසල් පහයි තියෙන්නේ. ඒ අනන්තරීය පාප කර්ම විතරයි. කළොත් උරුම අවීචියම තමයි. අනන්තරීය පාප කර්ම පෙය දන්නවනේ. අවීචියම තමයි උරුම. කළොත් ඒකෙන් මග අරින්න බෑ. නමුත් සීලය කොයිතරම් ශක්තිමත්ද? ආනන්තරීය පාප කර්මයේ කරලා ඒ කර්මයක් හොලවලා අවීචයට යන්නේ නැතුව බේරිච්ච කෙනෙකුත් මේ ශාසනයේ ඉන්නවා කියලා කිව්වොත් පින්නතුනි කවුද? අජාසත් මහරජු. තාත්තා මරුවා කල්යාණ මිත්‍රත්වයේ හම්බෙච්ච නැති හින්දා ඒක ආනන්තරීය පාප කර්මයක් පස්සේ තේරුම් ගත්තා. නමුත් තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුන් සරණ ගිහිල්ලා දිවි හිමියෙන් ප්‍රාණ පරිත්‍යාගයෙන් සෙල් ආරක්ෂා කරන්න තීරණය කළා. මේ ශාසනයේ අදත් බණ කියන්නේ මේ මහ පිංකම් කරන්න උන්වහන්සේගෙන් ලැබුණ ශක්තිය අසීමාන්තිකයි. මේ මහරජුරුවන්ගෙන් පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්න ජීවිතය පරදුවට තියලායි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ශක්තිය දුන්නේ. මේ සංගායනාව කරන වෙලාවේ සක් දෙවි මහ රජතුමා මනුලොවට ඇවිල්ලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට වැඳලා ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ තරම් පින් කරන මිනිහෙක් මගේ ජීවිතේ මම දැකලා නැති තරම් කියලා. කවුද මේ පින් කරන මිනිහා? අජාසත් රජු. කොච්චර පින් කළත් නිරයෙන් නම් නවතින්න බෑ මේ මහා කුසලය. හැබැයි අවීචයෙන් නිදහස් වුණා. දැනටත් අජාසත් රජු ඉන්නේ අපායේ. ඒ ඉන්නේ ලෝකුඹ මහනිරේ. අවීචියේ උපදින්නේ අනන්තරීය පාප කර්මයක් කළොත් අසංඛ්‍ය 86,40,000ක් ආයුෂ. නමුත් ලෝකුඹ නිරේ අවුරුදු 60,000යි ආයුෂ. උණු වෙච්ච යකඩ තියෙන්නේ. මේ වෙනකොටත් මහ රජතුමා පෙන දදා පැහැෙනවා මේ අපායේ. පතුල හොයන්න යනවා කකුල් දෙක උඩට ඔළුව යටට පැහි